විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ අපේ ජීවිතේ තියෙන සුන්දරම වගේම වගකීම් වැඩිම කාලයක්. ගොඩක් අයක තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ගෙදරින් එවන සල්ලි වලින් මාසෙම ජීවත් වෙන්න අමාරු එක. නැත්තම් තමන්ගෙම කියලා පොඩි අමතර වියදමකට මුදලක් හොයාගන්න ක්‍රමයක් නැති එක. අද අපි කතා කරන්නේ ඔබේ පාඩම් වැඩවලට පොඩ්ඩක්වත් බාධාවක් කරගන්නේ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විදිහට අමතර ආදායමක් උපයාගන්නේ කොහොමද කියන එක ගැනයි. අද අපේ මේ සාකච්ඡාවට උදව් වෙන්න විශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි ධනපාල. ධනපාල කියන්නත් ඔයාලා වගේම සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. හැබැයි ධනපාලට එක විශේෂත්වයක් තියෙනවා. එයා තමන්ගේ කාලය කළමනාකරණය කරගෙන ඉගෙන ගන්න ගමන් සාක්කුවටත් සල්ලි ටිකක් හොයාගන්න විදිහ හොඳටම දන්නවා. අපි අද වීඩියෝ එක පුරාවටම බලමු ධනපාල කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මුලින්ම අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. වැඩක් කරලා සල්ලි හොයන එක ලේසි නෑ. හැබැයි ඒක කල නොහැකි දෙයක්ුත් නෙවෙයි. ගොඩක් අය කියන්නේ අනේ මට පාඩම් කරන්න වෙලාවමදි කොහොමද රස්සාවක් කරන්නේ කියලා. මෙන්න මෙතනදි තමයි අපි ධනපාලගේ ක්‍රමය ඉගෙන ගන්න ඕනේ. ධනපාල කවදාවත් Tamanගේ දේශන මග හැරින්නේ නැහැ. එයා කරන්නේ දවසේ තියෙන අනවශ්‍ය කාලය හඳුනාගන්න එක. උදාහරණයක් විදිහට බස් එකේ යන වෙලාව, දේශන අතරතුර තියෙන විවේක කාලය, එහෙමත් නැත්නම් රැට නිකරුණේ ෆෝන් එක බලබලා ඉන්න වෙලාව ධනපාල Tamanගේ වැඩවලට පාවිච්චි කරනවා. මෙහෙම හිතන්න. දවසකට පැය දෙකක් ඔයා නිකරුණේ නාස්ති කරනවා නම් මාසකට ඒක පැය 8ක්. ඒ කියන්නේ වැඩ කරන දවස් දෙකමාරක් ඔයාට නිකරුණේ නැති වෙනවා. ධනපාල මේ පැය දෙක අරගෙන ඒකෙන් Tamanගේ ආදායම් මාර්ගය හදාගන්නවා. ඔබ අර්ධකාලීන රැකියාවක් තෝරා ගැනීමේදී ප්‍රධාන කරුණු 3ක් ගැන හිතන්න ඕනේ. පළවෙනි එක තමයි නම්‍යශීලී බව. ඒ කියන්නේ ඔබට කැමති වෙලාවක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අඩු වෙහෙසක් තිබීම. ශාරීරිකව ගොඩක් මහන්සි වුණොත් ඔබට පාඩම් කරන්න ශක්තිය ඉතිරි වෙන්නේ නැහැ. තුන්වෙනි කරුණ තමයි වටිනාකම. ඔබ කරන වැඩෙන් අනාගතයට යම් අත්දැකීමක් ලැබෙනවා නම් ඒක වඩාත් හොඳයි. දැන් අපි බලමු ධනපාල භාවිතා කරන ඒ අපූර්ව ක්‍රම 8 මොනවද කියලා. ක්‍රම අංක 1. නිදහස් සේවය හෝ ෆ්‍රීලාන්සිං. වර්තමාන ලෝකයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට තියෙන හොඳම අවස්ථාව තමයි ෆ්‍රීලාන්සිං. මේකේ තියෙන වාසිය තමයි තමන්ගේම ලැප්ටොප් එකෙන් තමන්ගේම කාමරේ ඉඳන් වැඩේ කරන්න පුරුවන් වීම. ධනපාල මේකට පාවිච්චි කරන්නේ එයාගේ තියෙන කුඩා දක්ෂතාවයක්. ධනපාලට පුළුවන් ලස්සනට පෝස්ටර් එකක් හදන්න. නැත්නම් ඉංග්‍රීසි ලිපියක් සිංහලට පරිවර්තනය කරන්න. ඔබටත් පුළුවන් ග්‍රැෆික් ඩිසයින්, කන්ටෙන්ට් රයිටිං, ඩේටා එන්ට්‍රි හෝ වීඩියෝ එඩිටිං වැනි දේවල් ඉගෙනගෙන මේ ශාස්ත්‍රයට එන්න. ධනපාල මුලින්ම කළේ Fiverr සහ Upwork වැනි වෙබ් අඩවිවල ගිණුමක් හදපු එක. එයා මුල් මාසේ ලොකු මුදලක් හෙව්වේ නැහැ. හැබැයි එයා වැඩේ ඉගෙන ගත්තා. එයා දිගින් දිගටම තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක හැදුවා. දැන් එයාට විදේශීය සේවාදායකයින්ගෙන් ඩොලර් වලින් මුදල් ලැබෙනවා. මේකේ තියෙන වටිනාකම තමයි ලංකාවේ රුපියල අවප්‍රමාණය වෙද්දී ධනපාලට ලැබෙන ආදායම වැඩි වෙන එක. මේක තමයි ෆ්‍රීලාන්සිං වෙන වාසිය. ක්‍රම අංක 2. උපකාරක පන්ති හෝ ටියුටරිං. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට තියෙන ගෞරවනීයම වගේම වැඩිම මුදලක් හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි උපකාරක පන්ති පැවැත්වීම. ඔබ දෙන් උසස් අධ්‍යාපන මට්ටමක නිසා ඔබට පහළ ශ්‍රේණිවල දරුවන්ට උගන්වන්න ලොකු සුදුසුකමක් තියෙනවා. ධනපාල මේක කරන්නේ හරිම ස්මාර්ට් විදිහට. එයා ලොකු හෝල් අරගෙන ක්ලාස් කරන්නේ නැහැ. එයා කරන්නේ නිවසට ගිහින් ඉගෙනවීම හෝ Zoom හරහා රාත්‍රී කාලයේ ඉගෙනවීමයි. විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව හෝ ඉංග්‍රීසි වැනි විෂයන් වලට ලොකු ඉල්ලීමක් තියෙනවා. ධනපාල සතියට දවස් 2ක් හැවස කාලයේ මේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒක යාගේ පාඩම් වැඩවලට බාධාවක් වෙන්නේත් නැහැ. Taman දන්න දෙයක් තවත් කෙනෙකුට කියලා දෙනකොට Tamanගේ නැනුමත් අලුත් වෙන එක මෙහි තියෙන අවමතර වාසියක්. ක්‍රම අංක 3. සමාජ මාධ්‍ය සහ අන්තර්ගත නිර්මාණය හෝ content creation. ඔබට බැරිද YouTube හෝ TikTok හරහා වටිනා දෙයක් කරන්න? හැබැයි මේකෙන් මුදල් ලැබෙන්න ටික කාලයක් යනවා. ධනපාලට තියෙනවා පොඩි TikTok page එකක් සහ YouTube channel එකක්. එයා කරන්නේ එයා ඉගෙන ගන්න දේවල් සරලව අනිත් අයට කියලා දෙන එක. එහෙමත් නැත්නම් එයාගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන vlog කරන එක. මෙහිදී YouTube AdSense, affiliate marketing හෝ ව්‍යාපාර ප්‍රවර්ධනය හරහා ඔබට මුදල් උපයන්න පුළුවන්. මේකේ තියෙන වටිනාකම තමයි ඔබ නිදාගෙන ඉන්න වෙලාවෙත් ඔබේ වීඩියෝ බලන අය නිසා ඔබට මුදල් ලැබෙන එක. මේක තමයි passive income කියලා කියන්නේ. මුලීදී views අඩු වුණත් ධනපාල අත්හැරියේ නැහැ. එයා දිගින් දිගටම quality videos දැම්මා. දැන් ඒක එයාට ස්ථාවර ආදායමක් ගෙනෙන මාර්ගයක් වෙලා.
ක්‍රම අංක 4. භාණ්ඩ නැවත විකිණීම හෝ රීසෙලිං. දැන් අපි බලමු ධනපාල පාවිච්චි කරන තවත් අලුත් ක්‍රමයක් ගැන. ඒ තමයි රීසෙලිං. මේකේ තේරුම තමයි යම් භාණ්ඩයක් අඩු මිලට අරගෙන සමාජ මාධ්‍ය හරහා වැඩි මිලකට විකිණීම. ධනපාල පිටකොටුවෙන් හෝ තොග වෙළඳෙකුමෙන් ජංගම දුරකථන උපකරණයක් හෝ ඇඳුම් පැළඳුම් කිහිපයක් තොග මිලට ගන්නවා. ඊට පස්සේ එයා කරන්නේ ඒවායේ ලස්සන පින්තූර අරගෙන Tamanගේ Facebook page එකේ හෝ WhatsApp එකේ දාන එක. මේකේ තියෙන වාසිය තමයි ඔබට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගැනීම හැකියවීම සහ කුරිය සේවාවක් හරහා භාණ්ඩය පාරිභෝගිකයාට යවන්න හැකියවීමයි. ධනපාල මේ වැඩේ පටන් ගත්තේ ඊටම කුඩා මුදලකින්. එයා පාරිභෝගික විශ්වාසය දිනාගත්තා. අද වෙනකොට එයාට මාසෙට හොඳ අමතර ආදායමක් මේ හරහා ලැබෙනවා. ක්‍රම අංක 5. පරිවර්තනය සහ දත්ත සටහන් කිරීම හෝ translation and transcription. ඔබට භාෂා දැනුම හොඳට තියෙනවා නම් මේක ඔබට කඩිම අවස්ථාවක්. ගොඩක් වෙබ් අඩවි සහ ව්‍යාපාරිකයින්ට Tamanගේ ලිපි හෝ වීඩියෝ සිංහලට පරිවර්තනය කරගන්න අවශ්‍ය වෙනවා. අපේ ධනපාල මේක කරන්නේ හරිම දක්ෂ විදිහට. සමහර YouTube channel වලට සිංහල subtitle දාන එක. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ලිපි සිංහලට පරිවර්තනය කරන එක. එයා කරනවා. මීට අමතරම transcription කියන්නේ වීඩියෝ එකක හෝ ඔඩියෝ එකක තියෙන දේවල් අහගෙන ඒක අකුරු කරන එකටයි. මේ සඳහා ඔබට ෆ්‍රීලාන්ස් වෙබ් අඩවිවල ලියාපදිංචි වෙන්න පුළුවන්. ධනපාල කියන්නේ මේ වැඩේ නිසා එයාගේ භාෂා දැනුම වගේම ටයිප් කරන වේගයත් ගොඩක් වැඩි වුණා කියලයි. ක්‍රම අංක 6. ඩිජිටල් පරිපාලන විකිණීම හෝ ඩිජිටල් ප්‍රොඩක්ට් සෙලිං. මේක තමයි ධනපාලගේ මාස්ටර් ප්ලෑන් එක. ඩිජිටල් පරිපාලන කියන්නේ ඔබ එකපාරක් නිර්මාණය කරන හැබැයි ඕනෑම වාර ගණනක් විකුණන්න පුරුවන් දේවල් වලටයි. ධනපාල කරන්නේ එයා ලස්සනට හදපු Tamanගේ පාඩම් සටහන් හෝ ස්ටඩි නෝට්ස් එක PDF එකක් විදිහට සකස් කරලා අන්තර්ජාලය හරහා විකුණන එකයි. ඒ වගේම ඔබට පුළුවන් Canva පාවිච්චි කරලා CV templates හෝ social media templates නිර්මාණය කරලා ඒවා විකුණන්න. ඔබ එකපාරක් මේවා අන්තර්ජාලයට දැම්මට පස්සේ කවුරු හරි ඒක මිලදී ගන්න හැම වෙලාවකම ඔබට මුදල් ලැබෙනවා. මේක තමයි මහන්සිය අඩුම ලාභයේ වැඩි ක්‍රමය. ධනපාල Tamanගේ විභාගයට ලෑස්ති වෙන ගමන්මයි මේ නෝට්ස් හැදුවේ. ඒ නිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ක්‍රම අංක 7. උත්සව සහාය හෝ ඡායාරූපණය හෝ event support and photography. සතියන්තේ විවේකීව ඉන්න පුළුවන් වෙලාවට කරන්න පුළුවන් තවත් සුපිරි වැඩක් තමයි මේක. ධනපාලට ලොකු කැමරාවක් නැවුනත් එයා කරන්නේ වෙඩින් ෆොටෝග්‍රැෆි කරන අයගේ හෝ ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන අයගේ අත් උදව්කරුවෙක් විදිහට වැඩ කරන එක. මේකෙන් ලැබෙන ලොකුම වාසිය තමයි එක දවසකට හොඳ ගෙවීමක් ලැබීම සහ ලොකු සම්බන්ධතා ජාලයක් ගොඩනැගීම. ධනපාල දැන් සතියන්තේ වෙඩින් එකකට හෝ ප්‍රසංගයකට උදව්වට ගිහින් දවසකට සෑහෙන ලොදලක් හොයනවා. ඒ වගේම ප්‍රසිද්ධ පුද්ගලයන් ඇසුරු කරන්නත් වෘත්තීය මට්ටමේ වැඩ සිදුවන ආකාරය බලා ගන්නත් මේ හරහා එයාට අවස්ථාව ලැබෙනවා. මේ අත්දැකීම් අනාගතයේදී රස්සාවකට යද්දී පෞරුෂ්‍ය වර්ධනය කරගන්න ගොඩක් උදව් වෙනවා. ක්‍රම අංක 8. කැම්පස් එක ඇතුළෙම කරන කුඩා සේවා හෝ campus based micro services. කැම්පස් එක ඇතුළෙත් ඕන තරම් අවස්ථාවන් තියෙනවා. ධනපාල දැක්කා ගොඩක් ළමයින්ට Tamanගේ assignments print කරගන්න හෝ binding කරගන්න නජරයට යන්න එක ලොකු කරදරයක් කියලා. ධනපාල පොඩි මුදලක් ඉතිරි කරලා පරණ printer එකක් ගත්තා. දැන් එයා Tamanගේ කාමරේ ඉඳන්ම යාළුවන්ගේ assignments print කරලා දෙලවා. ඒ විතරක් නෙවෙයි රැට පාඩම් කරන යාළුවන්ට පොඩි බඩ ගනින්නට ගෙදරින් හදපු කෑම වර්ග හෝ බීම වර්ග විකුණන්නෙත් ධනපාල කරනවා. මේක හරිම පුංචි දෙයක් වගේ පෙනුනත් මාසේ අවසානයේදී මේ පුංචි ලාභ එකතු වුණාම ලොකු මුදලක් වෙනවා. වැදගත්ම දේ තමයි Taman ඉන්න තැනම අවස්ථාවන් හඳුනා ගැනීම. ධනපාල මේ හැමදේම කරන්නේ සල්ලි වලට තියෙන පෙරේතකමට නෙවෙයි. එයාට ඕනේ Tamanගේ අම්මයි තාත්තයි දහඩේ මහන්සියෙන් එවන සල්ලි ටික ඉතිරි කරන්න. ධනපාල Taman හොයන සල්ලි වලින් කොටසක් ආයෙත් Tamanගේ වැඩවලටම ආයෝජනය කරනවා. එයා හොඳ ලැප්ටොප් එකක් ගත්තේ, හොඳ ඉංග්‍රීසි පාඨමාලාවක් කළේ මේ විදිහට ඉතිරි කරපු සල්ලි වලින්. විශ්වවිද්‍යාල කාලය කියන්නේ ඉගෙන ගන්න විතරක් නෙවෙයි ජීවිතය ජය ගන්න හැටි පුහුණු වෙන්නත් තියෙන කාලයක්. අද අපි කතා කරපු ක්‍රමවලින් ඔබට ගැළපෙන හොඳම ක්‍රමය අදම තෝරා ගන්න. ඔබ අද ගන්න මේ කුඩා පියවර හෙට දවසේ ඔබේ ලොකුම ජයග්‍රහණය වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.